ගිහිල්ලා දංගලත් එක්කම පුටුව ප්ලාස්ටික් පුටුවකට දාලා තිබිලා ප්ලාස්ටික් පුටුව උස්සන් ගිහිල්ලා දංගලත් එක්කම කම්බියට කට්ටි ඉර වෙලා ඉඳලා තමයි එක්කගෙන ආවේ. එක්කෙනෙක් ඉන්න කකුල දුවල් දීද්දි එයා ළම මඩවල් වල ගිහිල්ලා බෑලා කුඹුර වල බෑලා තමයි එයා එක්කගෙන ආවේ. ඒක නිසා තමයි ඉතින් අර දංගල දාලා තියන්නේ. නැත්තම් අර හිංසාවකට මෙන් දාලා තියන්නේ නෙවෙයි අර මානසික බේත්නේ බොන්නේ. ඒ නිසා යන ගිහිල්ලා වම වලක වැටිලා ලින්දක වැටිලා වාහනේ ගැප්පුණොත් ඉතින් අපි එපාවක් කියන්නේ. අපි මේ බලාගන්නේ. ඒක නිසා තමයි දංගලක් දාලා ඉතින් අපේ ඔයගොල්ලෝ අපේ වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝගේ වැඩ තමයි අපි දවස් තුනේ කරන්නේ. අපේ වැඩ කරන්නේ අපි අන්දයි 8න් පස්සේ තමයි ඔක්කොම මේ තීන් ඉවර වෙලා අපේ ගනුවක් තුනක් හොදගන්නේ අපි අපේ වසතියේ තමයි. ඒගොල්ලන්ට අවල බෝල ඔක්කොම කළා තමයි අපි බේත් ටිකක් දීලා ඉවර කරන්නේ අපේ වැඩ කරගන්නේ. සමාජාතර විදිහට දතකට ඔක්කොම අදින්නේ නැතුව තමයි කට්ටිය බලාගන්නේ. කට්ටිය වැඩ කරන්නේ. ආවාන්කින් කක්ක කරලා දුරු කළා ඒ ඔක්කොම අස්කල්ලා තමයි වැඩ කරන්නේ. එනේ කට්ටිය තව දාලා දින්නේ 75000 මෙහෙම ගන්නයි කියලා. ඒ මිනිස්සු මම මේ ඇවිල්ලා වැඩ කරන මාස දෙකට එක මිනිස්සෙක් ආවේ නැහැ. ওই බණ්ඩා වැලපෙන කට්ටිය සල්ලි දුන්නා කියන කට්ටිය එක්කෙනෙක්වත් ආවේ නැහැ. ළමයි එක්කත් අම්මා එක්කත් තාත්තා එක්කත් බලන්න. දැන් බොරුවට ඇවිල්ලා ගෑ ගහනවා. මට ඕන දෙයක් කියන්න පුළුවන්. මොන ඉස්සරහමක් කියන්න පුළුවන්. මම මෙච්චර කාලයක් ඉන්නේ මෙච්චර කාලයකට ওই කට්ටිය ආවද කියලාවත් බලන්න. ළමයි කවුරුත් නැහැ නේ. 18 දරුවෙක් කවුරුත් නැහැ නේ. 18 දවලු එක පිරිමි ළමයි ඉන්නවා. ඒක කීක වයස් මට්ටම වල කට්ටිය. මානසික වේදනාවක් කට්ටිය. කොහොම මානසික කෙනෙක් වැඩි හිටිය කියලා කවුරුත් නැහැ. ඉන්න වැඩි හිටිය දෙනෙක් තුන්දෙනෙක් ඒත් මානසික රෝගී නෑ. මේ බොන්නේ 3-4 දෙනෙක් ඉන්නවා. වෙබ් දුන්නේ නැති. ඒක මොකද්ද වෙන්න ඕන කියලා කියන්නේ දැන් මේ ටක්කේ හොලන්ට ප්‍රශ්නයක් ඇතිලා තියෙන කෙනෙක් පොඩ යන්න මොකද්ද වෙන්න ඕන කියලා. මම මේ බොරු ප්‍රචාරය යවන්නේ තමයි නවත්ත ගන්න ඕනේ. අපි වැටෙනවා මානසික වැටෙනවා මේ කියන දේවල් කතා කරගන්නවත් බෑ. ඒකට මොන දෙන්නවත් දෙන්නේ නැහැ. මාර කැම දෙන්නේ නැහැ කියලාත් කර තියෙනවා. ඔව් තුන්වෙනි දම කැමක් දෙනවා. කැම නොදී ඉඳලා නැහැ කාටවත් මෙච්චර කාලෙ. මම මේ ගොම්මාල් දෙකට අයියේ කාටේ එයාගේ අතේ සල්ලි වලින් හරි පාන් හරි ගෙවලා කන්න දීලා කට්ටිය බෑට පරිප්පු වල. දානයක් ආවේ නැහැ කියලා කන්න නොදී ඉන්න කට්ටියට කන්න දෙනවා හැම වෙලේම. චූන් පාන් දෙනවා. කේක් තියුණු කේක් ඒ ඔක්කොම කපලා දෙනවා. හැමෝදී ආසනාවට රෝස මලක් පරවේ කඩා වැටෙන්නට උණු කඳුලක් මැලපේ